ආයුබෝවන් ඔන්න අද අපි ඇවිත් ඉන්නේ උතුරු ඉතාලියට. උතුරු ඉතාලියේ මොන්තිචියාරෝ කියන ප්‍රදේශයට. මොන්තිචියාරෝ වල තියෙනවා ලස්සන නගරයක් බ්‍රේෂියා කියලා. බ්‍රේෂියා කියපු ගමන් අපිට මතක් වෙන්නේ රෝසකුසුම පල්ලිය. රෝසකුසුම පල්ලිය දෙස් විදෙස් රෝමානු කතෝලිකයන්ට විශේෂ වන අතර අනාගමිකයින්ද බොහෝ සෙයින් පැමිණෙනවා. ඉතින් ලංකාවේ බැතිමතුන් නිතර පැමිණෙන නිසා වෙන්නේ නැති ඇතුළත ස්ථානයේ නිශ්ශබ්ද වන්න කියලා සිංහල අකුරින්ම සඳහන් කරලා තියෙනවා. පල්ලියට යත්ති වගේම පල්ලියට ඇතුල් වුණාම අපිට තේරෙනවා ඉතාලියේ තියෙන අනෙක් පල්ලි වලට වඩා පීඨීමේ හා ප්‍රමාණයෙන් ලොකු වෙනසක් තියෙනවා. රෝසකුසුම පල්ලිය ප්‍රසිද්ධ පල්ලියක් වුණත් ජනශූන්‍ය ප්‍රදේශයක වගාබිම් මැද්දේ පිහිටලා තියෙන ප්‍රමාණයෙන් කුඩා ගොඩක් පොඩි පාට රෝස මල් වලින් පිරුණු පල්ලියක්. පොඩි පල්ලියක් වුණාට නිතර බැදිමතුන් ගෙවසෙන පල්ලියක් විදිහට දැක ගන්න පුළුවන්. අපි ගියේ සතියාන්තයේ දවසක නිසා ලොකු සෙනගක් හිටියේ නෑ. ඉතින් රෝසකුසුම පල්ලිය ගැන දන්න හැමෝම දන්නවා පල්ලිය විශේෂ වෙන්නේ ලෙඩ රෝග සුවපත් වෙන්න. ඉතින් අපිත් මේ යාඥා කරලා ඉවරනට පස්සේ පල්ලිය තැනක් තියෙනවා වතුරෙන් ඇවිදගෙන යන්න. වතුර ඇවිදන් ගියාම ලෙඩ රෝග සුව වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. විශේෂ දෙයක් තමයි අපි ගිය සමරකේ වුණත් වතුර ගොඩක් සීතලයි. අවුරුදු කෙටි කාලයක් එහෙම තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම වතුරෙන් ඇවිදගෙන යන තැන අපිට සමරු දෙක ගන්න පුළුවන්. පල්ලියට බාර වෙලා මේ ලෙඩ රෝග සුවපත් වුණ බැතිමතුන් සමරු විදියට අපිට ඒවා බලන්න එතන තියලා තියෙනවා. ඊට පස්සේ අපි ගියේ දෙමෑණියන් පැමිණි පඩිපෙළ සහ දියදහර බලන්න. දෙමෑණියන්ට ගෞරවයක් විදියට බැතිමතුන් එම පඩිපෙළ දනින් යනවා. දෙමෑණියන් ගමන් කළ දීපහර සංරක්ෂණය කරලා තියෙනවා අපිට බලන්න පුළුවන්. ඉතින් අපි පල්ලියෙන් එළියට ආවම අපිට මේ ජලය පාන කරන්න පුළුවන් විදියට සලස්වලා තියෙනවා. ගොඩක් අය අසනීප රෝගීන්ට දෙන්නට මේ ජලය රැගෙන යනවා. පල්ලිය බලාගෙන යනකොට අපිට ජේසු පියාණන්ගේ පිළිරුවක් තියෙනවා දකින්න පුළුවන්. දෙවමෑණියන්ගේ ඉල්ලීම පරිදි ඒ දුණා කියලා තමයි කියන්නේ. ඉතින් ඇවිදගෙන යනකොට තවත් විවිධ රූප වගේම පල්ලිය පුරාම හරිම ලස්සනට රෝස මල් දකින්න තියෙනවා. හරිම ලස්සන නිදහස් තැනක්.